අද දවසේ දේව වචන දෙහා බැලුවම ඒක ඇතුළේ අපිට හම්බෙන මේ චරිත විශේෂයෙන්ම අර පෞකාරකම අන්තිම බිඳුවටම පිළිගෙන අසරණ වෙලා එහිම ස්වාමීන් වහන්සේ තුළ සරණයක් හොයද්දි ගැලවීම හම්බෙන එකයි සමහරකට අපේ කතන්දරය අපි කියනකොට අපි හරියයි කියලා හිතනකොට හම්බෙන අත්දැකීමයි ඒ ගැන භාවනා කරද්දී මට මතක් වුණේ මේ ක්ෂතාරික කාලේ අපි ගොඩාක් දෙනෙක් ආදරය කරන සක්‍රමේන්තුව සමගි සන්ධාන සක්‍රමේන්තුව පාපුච්චාරණ ඇතුළේ අපිත් මේ චරිත දෙකේ ගුණාංග අතර අතරමං වෙනවා. අපි ගොඩාක් වෙලාවට හොඳටම දැනගෙන එතන තියෙන දන ගහලා පවුවට සමාව ගන්න කියලා අපි ගොඩාක් වෙලාවට ස්වාමි ඉස්සරහා බලාපොරොත්තු වෙන උපදේශන සේවාවක් පවුවට සමාවට වඩා අපි ගිහිලා කියන අපේ කතන්දරයයි. ඉතින් ඒකයි අපිට ගොඩාක් වෙලාවට මේ සක්‍රමේන්තුව දැනෙන්නේ නැත්තේ. ඒ නිසා මතක තියාගන්න. එතන තියෙන්නේ පව් එක්ක හැප්පීමක් විතරයි. එතකොටයි සමාව හම්බෙන්නේ.